අත්තම් අසපුව. අත්තම් අසපුවේ නිර්මාණ අද ඔබට හඳුන්වා දෙන්න යන්නේ. හැමෝටම සුබ උදෑසනක් වේවා. අපි දැන් ඉන්නේ රත්නපුර නගරයේ සඳගිරිසෑය ස්වාමීන් වහන්සේගේ 4 වෙනි කණ්ඩායමේ වැඩසටහනේ. මේ තමයි අපේ අලුත්ම නිෂ්පාදනය. අපේ නිෂ්පාදන ගැන කියනවා නම් අපි කරන්නේ පරිසර හිතකාමී නිෂ්පාදන. ඒ කියන්නේ මේ පරිසරයට හානියක් වෙන ප්ලාස්ටික් බෝතල්, එතකොට මැටි කටු, එතකොට පත්තර පෙට්ටි වගේ අපේ අයිටම්ස් යනවා. ඒකේ 95%ම අපි කරන්නේ මැටි වලට තමයි ඉල්ලුම වැඩි. 4%යි තියෙන්නේ පල්ප් වලට. ඒ කියන්නේ පෙට්ටි කොළ. ඒතර අපි බෝතල් වර්ග ඔක්කොම පවුඩර් කරලා හදනවා. ඒකෙන් 100%යි ඉල්ලුම තියෙන්නේ. දැන් මේ මායතේ තියෙන අපේ අලුත්ම ඉරහඳ මැටි වලින් කරන ජෝඩුව. මේක අපේ නවතම නිෂ්පාදනයේ මේ අලුත් අවුරුද්දට හඳුන්වලා දෙන. මේකේ අපිට වර්ණ කීපයකින් ගන්න පුළුවන්. වර්ණ තියෙනවා 3ක්. මම දැන් 3 පෙන්නන්න. දැන් මේ තියෙන්නේ ඊතුරු වර්ණ. අත්සල මම පෙන්නේ සබහනම් ඔබට මේ මැටි වලින් කරගන්න පාට නොකරපු ආකෘති දෙකක්. මේකත් ඔබට අපේ අර ක්‍රමයටම මිලදී ගන්න පුළුවන්. මේකේ සයිස් කීපයක් අපි ගාව තියෙනවා. අද අපි මේ ඉදිරිපත් කිරීම සඳහා අදට ගෙනල්ලා තියෙන මෙච්චරයි. හරි. මේ අපේ තව නිෂ්පාදනයක්. මැටි ඔරලෝසුව ලංකාවේ ෆස්ට් ටයිම්. මුගක් අපේ නිෂ්පාදන ලංකාවේ ෆස්ට් ටයිම්. ඉතින් අපේ ආයතනය ගැන හුඟක් දෙන්න දන්නවා. මොකද අපි ජාත්‍යන්තර වෙළඳපොළට මේවා හුඟක් යන්නේ. ඉතින් ලංකාවෙත් අපේ ගොඩක් බඩු ගන්න කට්ටිය ඉන්නවා. ඔබට අවශ්‍ය පරිදි මෙතන චිත්‍රයක් ඇඳ ගන්න පුළුවන්. දැන් මේ සීගිරි අප්සරාවක් ඇඳලා තියෙන එක. මේක ප්ලේන් එකක්. ඔබගේ දරුවගේ බර්ත්ඩේ එක අවශ්‍යද? වෙඩින් ඇනිවර්සරි අවශ්‍යද? ඒ ඕනම එකක් අපෙන් කරගන්න පුළුවන්. මේකත් පරිසර හිතකාමී නිෂ්පාදනයක්. මොකද මේ අකුරු පවා කපලා තියෙන ලීයේ. එතකොට ඔබට මේකේ අපේ ක්‍රම දෙක තුනක් තියෙනවා. මේ තියෙන අතින් අදින චිත්‍රයක්. ඊට අමතරව අපි මේක කරනවා UV printing, ultraviolet printing. ultraviolet printing ගැන සමහරට ඔයගොල්ලෝ දැනුවත් ඇති. ඔබගේ අවශ්‍ය ඕනම පින්තූරයක් අපි මේකේ print කරලා දෙනවා ultraviolet ක්‍රමයට. එහෙම නැත්නම් ලේසර් වලින් කපලා මේව කරගන්නත් පුළුවන්. මම අත්තම් අසපුව. අත්තම් අසපුවේ නිර්මාණ අද ඔබට හඳුන්වා දෙන්න යන්නේ. හැමෝටම සුබ උදෑසනක් වේවා. අපි දැන් ඉන්නේ රත්නපුර නගරයේ සඳගිරිසෑය ස්වාමීන් වහන්සේගේ 4 වෙනි කණ්ඩායමේ වැඩසටහනේ. මේ තමයි අපේ අලුත්ම නිෂ්පාදනය. අපේ නිෂ්පාදන ගැන කියනවා නම් අපි කරන්නේ පරිසර හිතකාමී නිෂ්පාදන. ඒ කියන්නේ මේ පරිසරයට හානියක් වෙන ප්ලාස්ටික් බෝතල්, එතකොට මැටි කටු, එතකොට පත්තර පෙට්ටි වගේ අපේ අයිටම්ස් යනවා. ඒකේ 95%ම අපි කරන්නේ මැටි වලට තමයි ඉල්ලුම වැඩි. 4%යි තියෙන්නේ පල්ප් වලට. ඒ කියන්නේ පෙට්ටි කොළ. ඒතර අපි බෝතල් වර්ග ඔක්කොම පවුඩර් කරලා හදනවා. ඒකෙන් 100%යි ඉල්ලුම තියෙන්නේ. දැන් මේ මායතේ තියෙන අපේ අලුත්ම ඉරහඳ මැටි වලින් කරන ජෝඩුව. මේක අපේ නවතම නිෂ්පාදනයේ මේ අලුත් අවුරුද්දට හඳුන්වලා දෙන. මේකේ අපිට වර්ණ කීපයකින් ගන්න පුළුවන්. වර්ණ තියෙනවා 3ක්. මම දැන් 3 පෙන්නන්න. දැන් මේ තියෙන්නේ ඊතුරු වර්ණ. අත්සල මම පෙන්නේ සබහනම් ඔබට මේ මැටි වලින් කරගන්න පාට නොකරපු ආකෘති දෙකක්. මේකත් ඔබට අපේ අර ක්‍රමයටම මිලදී ගන්න පුළුවන්. මේකේ සයිස් කීපයක් අපි ගාව තියෙනවා. අද අපි මේ ඉදිරිපත් කිරීම සඳහා අදට ගෙනල්ලා තියෙන මෙච්චරයි. හරි. මේ අපේ තව නිෂ්පාදනයක්. මැටි ඔරලෝසුව ලංකාවේ ෆස්ට් ටයිම්. මුගක් අපේ නිෂ්පාදන ලංකාවේ ෆස්ට් ටයිම්. ඉතින් අපේ ආයතනය ගැන හුඟක් දෙන්න දන්නවා. මොකද අපි ජාත්‍යන්තර වෙළඳපොළට මේවා හුඟක් යන්නේ. ඉතින් ලංකාවෙත් අපේ ගොඩක් බඩු ගන්න කට්ටිය ඉන්නවා. ඔබට අවශ්‍ය පරිදි මෙතන චිත්‍රයක් ඇඳ ගන්න පුළුවන්. දැන් මේ සීගිරි අප්සරාවක් ඇඳලා තියෙන එක. මේක ප්ලේන් එකක්. ඔබගේ දරුවගේ බර්ත්ඩේ එක අවශ්‍යද? වෙඩින් ඇනිවර්සරි අවශ්‍යද? ඒ ඕනම එකක් අපෙන් කරගන්න පුළුවන්. මේකත් පරිසර හිතකාමී නිෂ්පාදනයක්. මොකද මේ අකුරු පවා කපලා තියෙන ලීයේ. එතකොට ඔබට මේකේ අපේ ක්‍රම දෙක තුනක් තියෙනවා. මේ තියෙන අතින් අදින චිත්‍රයක්. ඊට අමතරව අපි මේක කරනවා UV printing, ultraviolet printing. ultraviolet printing ගැන සමහරට ඔයගොල්ලෝ දැනුවත් ඇති. ඔබගේ අවශ්‍ය ඕනම පින්තූරයක් අපි මේකේ print කරලා දෙනවා ultraviolet ක්‍රමයට. එහෙම නැත්නම් ලේසර් වලින් කපලා මේව කරගන්නත් පුළුවන්. මේක මැටිද කියලා සමහරට සැක ඇති. ඒ ගැන මේ තියෙන්නේ මං අතේ පාට දෙකකින් කරන ලද නිෂ්පාදන දෙකක්. පාට කරන්න කලින්
මේ තියෙන්නේ උළු වලින් කරන උළු මැටි. ඒක අපි බොන් කරනකොට මේ කලර් එක එනවා. මේ තියෙන්නේ සාමාන්‍ය බියගම් ප්‍රදේශයේ තියෙන මැටි. අපිට මේවා ඕන කලර් එකකින් වෙනස් කරගන්න පුළුවන්. එහෙම වෙනස් කරගන්න නම් පිග්මන්ට් දාලා මේ මංගා තියෙන කළු පාට පිග්මන්ට් එක දාපු එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔය නිෂ්පාදන තමයි අපේ තියෙන්නේ. මම අපේ ආයතනය ගැන කලින් කිව්වා. අපේ ආයතනයට ඇවිල්ලා ඔබට මේ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් ක්‍රමයට ගෙන ගන්නත් පුළුවන්. බොහොම ස්තුතියි. අපි අත්කම් අසපුව